සමාදන් වී යුතු සූදානම් වෙමි. නමස්කාරය. पूजयामि मुनिन्दस्य
මම්මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්නාතු උත්තම විඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිද්වාන පත්තියං වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ වන්දේ භූරි පඤ්ඤ තථාගත ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ ධම්ම සම්දිස්සික අකාලික ආයේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අම්මා විද්‍යාච ධම්මාච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධන්ති නගොත්තේන ධනේන වාති සමන් නලදීර මහත්මයා පරිණිවන් එවාගේ පුදුතුලි රණවීර මහත්මිය සලොම් රණවීර මහත්මයා එවාගේ බෑන නවරවල නිශාන්ත සියබලාපති මහත්මයා එවාගේ යුරේෂා විජේරත්න නිශාන්ත සිංහා ඒ ලේනිවරව සම්බන්ධ කරගෙන අමලාති හිතයිශී වගේම මේ අසල්වාසී කල්යාණ මිත්‍ර හැමදෙනාම එකතු කරගෙන මේ උතුම් පින්කම ධර්ම දානමය පින්කමක් කියන සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන මේක වසර 7කට පෙර ආරම්භ දියපළවල සකස් වුණු සුමනා රණවීර අපේ ආදරණීය මෑණියන් වහන්සේට පින් අනුමෝදන් කරන්න වසර 20කට පෙර ආතුව දියපළවල සකස් වුණු ෆ්‍රැන්සිස් මෑස් රණවීර ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්න ඒ අමතාර්ථ දෙපළගේ සංසාරික භවගාමී ජීවිතයේ සුවපත් වේවා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම ජීවනින්ම නිවී සැනසෙත්වා පෙනාල කල්ලා අනිදේ ඇතුව මේ පින්කමට ආරාධනා කළා මේ පින්වතුන් ගිහිල්ලා අපි බොහෝචාන්ද විහාරස්ථානයේ ආරාධනාව සිදු කළා. ඒ වෙනකොට ධර්ම දේශනා පහක් බාර දෙන්න තිබුණා. මහා කයාමාර හටාමාර සිට
අවසාන ධර්ම දේශනාවත් පස්වෙනි දේශනාවත් සිද්ධ කරලා මේ 6 වෙනි වරට තමයි ආවේ. ඒ නිසා පෙන්වතුන් ලොකු වෙනසක් මහන්සියක් තියෙනවා. මේ සිසේ වෙතත් මේ උතුම් දේශනාවේ අඩුවක් නොකොට මේ උතුම් දේශනාව සිද්ධ කරනවා. ඒ නිසා මේ වස් කාලේ වැඩි කාල පරිච්ඡේදයක් තුන දේශනා වැඩි කාල පරිච්ඡේදයක් කෙසේ හෝ වේවා මහන්සි නොබලා පින්නතුන් මේ දේශනාවට වැඩම කළේ නාලකయ్య උදායවල පින්නතුන් අපිට කවදාවත් උදා කරනවා මේ ගෙදර මීට පෙර ධර්ම දේශනාවක් සිද්ධ කළා. ඉතින් අද මේ ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් සබඳන්නේ කර්මයේ පිළිබඳ දේශනාවක්. ඊට පෙර ආතුව මේ බල විසපත් විවාහයේ අම්මා ඒ වාගේ මාතෘණීය තාත්තා මේ දෙපළගේ ගුණය ගැන මේ දරුවෝ කල්පනා කරන අප්‍රමාණ සතුටු වෙනවා. මේ දරුවන්ට කෙරෙන්නේ මේ අම්මා බුදුරජාණන් වහන්සේ නමකට සිරිදුන්නේ පුණ්‍යතුනි ප්‍රජාපති ගෞතමිය පුංචි අම්මා ප්‍රජාපති ගෞතමිය අවුරුදු 120 බුදුහාමුදුරුවෝට විචුණියක් ඇටියට වැඩම ඊළ ප්‍රජාපති ගෞතමිය කියනවා අහං සුගත තේමානා බුදුහාමුදුරේ මම වහන්සේගේ අම්මා පංච වීර පිතා මම නමුත් වහන්සේ මගේ තාත්තා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම හෙට දිවන් පුරයට යනවා. ඒ කියන්නේ මම හෙට පිරිනිවන් යනවා. ඊට පෙර ආතුව මට ඔබ වහන්සේගේ ලස්සන ශරීරය බලන්න ඕනේ. මගේ දෙතරින් පිළිදෙල හැදුණු බුදු සිරුර බුදු නාට පස්සේ මම කවදාවත් නැහැ. ඒ නිසා බුදු පුත්‍රේ ඔය සිවුර කාන්ත කරන්ට මට ඔය ලස්සන ශරීරය බලන්න ඕනේ. එදා පින්නතුන්ට මතක ඇති අපේ බුදුහාමුදුරුවෝ පින්නතුන් සිවුර පහත් කළා. කතරම් පාටේ බුදුහාමුදුරුවෝගේ ශරීරය. ප්‍රජාපති ගෞතමිය සෑහෙන වෙලාවක් බුදුහාමුදුරුවන්ගේ රන්වන් පාට කන් කගක්වන් බබලන ඒ ශරීරස බලන් ඉඳලා අන්තිමට කියන බුදු පුතේ බුදු සිරුර මේතරම් කතරම් පාට වෙන්න මගෙන් දීපු ත්‍රිමහතරම් රත්නා පාට වෙන්න. අද තමයි මට වැටහෙන්නේ මගෙන් දීලා තියෙන එකක් පිළි නෙමෙයි කතරම් පාට පිළි කිව්වා. කාන්තිරි නොබිවානන් තුතේ මේ ශරීරයේ මේතරම් රත්තරන් පාට වෙන්නේ කියන්නේ. දැන් සිවුර පරව ගන්න කිව්වා. තවේ තීල්ලීමක් තියෙනවා. ඒ තමයි කුංචි කාලේ මගේ දෙතනින් පිළිවනකොට අනිත් අතින් අනන්තවත් සිරිපොත් විශ්වාස කරා. අම්බලෙනකනේ දරුවන්ට පින්නතුනි කිරි දෙනකොට අනිත් අතින් අතපය හදනවා, අකුල් හදනවා, නාය හදනවා. ප්‍රජාපති ගෞතමිය සියල්ල මතක් කරලා කියනවා කුංචි කාලේ මගේ දෙතනින් පිළිබඳවට අනිත් අතින් අනන්තවත් විශ්වාස කරා. නමුත් බුදුනාට පස්සේ මම අල්ල ඉඳලා කවදාවත් නැහැ. ඒ නිසා මට ඉතේ හැටියට සිරිපොත් දෙක වදින්න ඕන කිව්වා. පින්නතුනි එදා බුදුහාමුදුරුවෝ සිරිපොත් දෙක ඉදිරියෙන් තිබ්බහම ප්‍රජාපති ගෞතමිය සෑහෙන වෙලාවක් බුදුහාමුදුරුවන්ගේ සිරිපොත් දෙක ඉන්නවා. ඉබල අන්තිමට කියනවා බුදු පුතේ මේ සිරිපොත් දෙකේ තාමත් පයි තිරිසෝන්නේ. බුදුනාට කමක් නැහැ ඔබ වහන්සේ මතක තියාගන්න. ඔබ වහන්සේගේ ඇඟේ තාමත් දුවන්නේ මගෙන් මේ පිළිතුර ශක්තිය. මේ අපි කවුරු කොච්චර උස්මහත් වුණත් මතක තියාගන්න ඕනේ මේ තාමත් දුවන්නේ අම්මගෙන් පිළිතුර ශක්තිය. ඒ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේට පෙරුවේ තණ්හාව නැති කරන කිරි. තෘෂ්ණාව නැති කරන කිරි කෝප නිසා තමයි මිනිස්සුන්ගේ තෘෂ්ණාව නැති වෙන විදියට ඔබ වහන්සේට බණ කියන්න පුළුවන් වුණේ. මේ අනන්ත සංසාරේ බොහෝ ආත්මභාවවල මම ඔබ වහන්සේගේ අම්මා. ආත්මභාව දෙක තුනක විතරයි මට ඔබ වහන්සේගේ අම්මා වෙන්න බැරි වුණේ. අවසාන ජීවිතයේ ඔබ වහන්සේ බිහි කරන්න බඩට ලැබුණාට ඔබ වහන්සේට කිරි දෙන්න මට පිළිතුරා. බුදුදෙනකට කිරි දුන්නු අම්මා මේ ලෝකේ හරි වාසනාවන්තයි. ඒ කිරි බින්දුවක්වත් අහන්න යන්නේ නැහැ. මේ සංසාරික ජීවිතේ ඔබ වහන්සේගෙන් බණහලා කවුරු හරි කෙනෙක් නිවන් පුරයට යනවද? ඒ නිවන් පුරයට යන සෑම සත්‍යයක්ම මේ පුංචි අම්මට ප්‍රජාපති ගෝත්‍රෙත් නැහැ. ඇයි? ඔබ වහන්සේගේ අම්මා මහාමායා දේවිය මගේ අක්කා නැති වෙච්ච වෙලාවේ මේ දෙතනින් කිරි නොදුන්නා නම් අද ඔබ වහන්සේ බුදුපදමේ නැහැ කිව්වා. ඔබ වහන්සේ බුද්ධත්වයට පත්ුනේ මතක තියාගන්න මගෙන් දීපු කිරි වල ශක්තිය. අම්ම කෙනෙක් ඔබ වහන්සේ මතක තියාගන්න
ලේ විතරක් පිළිබවට පත් කර මම දෙන්නේ මගේ ඇටකට දිය කර කර මම කරන්නේ. ඇටකට දිය කර කර පොත නිසා තමයි ඔබ වහන්සේගේ අස්ති පංජරයක් ඇටකට කූඩුවක් වෙන්නේ. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ කිරිදෙනකොට හරි මගේ අතින් වරදක් සිද්ධ වුණා නම් අපරාධං කමස්සමේ ඕකාස කමාමි වන්දේ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මට 100,000 වාරයක් කමාවි කිව්වා. මම දැන් නිවන් පුරයට යනවා. පරිනිර්වාණයටපත් වෙනවා. මේ පුංචියම්ම කවදාවත් ඔබ වහන්සේව දකින්න දෙන්නේ නැහැ. ඔබ වහන්සේට කවදාවත් මේ පුංචියම්ම දකින්න හම්බෙන්නේ නැහැ. සාංශාරික වශයෙන් තිබුණු බැඳීම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අදින් සදහටම අවසానයි. පින්නතොට මතක ඇති ප්‍රජාපති ගෞතමයන්ගේ පසුපසින් බුදුහාමුදුරු වැඩම කළා. බුදුවර හැමදාම පෙරදවා. එකම තැනයි තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පසුගමන් කළේ පුංචියම්ම නිවන් පුරයට වඩිනකොට. එදා විතරයි පසුගමන් කළේ ඒ පුංචියම්මට කරන ගෞරවය. ප්‍රජාපති ගෞතමිය සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මෙනෙහි කරමින් සදහට බෙදලා තියාගෙන නිවන් පුරයට වැඩම කළා. ප්‍රජාපති ගෞතමියගේ දේහය තැන්පත් කළේ නිකම් දරසෑයක නෙවෙයි එන්නතුන් තනිකර සඳුන් වලින් හදපු දරසෑය. තැන්පත් කරලා ආදාහනය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ එදා හැන්දෑවේ ඉඳලා එළිවෙනකම් ඒ චිතකයේ ගින්න නිවෙනකම් චිතකය ළඟ බුදුහාමුදුරුවෝ පිටුපිට වැඩ සිටියා. එළිවෙනකොට ගින්න නිවුණා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රේ දුන්න ආනන්ද හාමුදුරුවන්ට දීලා කියන ආනන්ද මට ලේ ටික පිළිකර කර දුන්න පුංචියම්මගේ දේහය දැන් පිටිලා අවසానයි. ආනන්ද මේ බුදුන් දානේ වළඳන පාත්‍රය. මේ පාත්‍රයට මගේ පුංචියම්මගේ සියලුම ධාතුන් වහන්සේලා භස්ම අවශේෂ එකතු කරලා මට මගේ අතටම දෙන්න දුන්නා. එතකොට මේ ලෝකේ මොන සාමීන් වහන්සේද අමං වළඳන පාත්‍රයට අම්ම නැති වුණා කියලා අම්මගේ භස්මාවශේෂ එකතු කොලේ නැතිව වළඳන පාත්‍රය එකතු කරන්නේ. මේ ලෝකේ මොන දරුවද අම්මා නැති වුණා කියලා අම්මගේ භස්මාවශේෂ අමං කරන විඥානක කවදාවත් එකතු වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අම්මත් නෝන තමන්ගේ පුරුෂයන්ට සියලුම ධාතුන් වහන්සේලා එකතු කරේ තමන් වහන්සේ දානේ වන්දන පාත්‍රය එකතු කරලා ආනන්ද හාමුදුරුවෝ ගෙනත් දුන්නාම පාත්‍රය අතට බුදුහාමුදුරුවෝ මතක් කළා ආනන්ද පුංචි අම්මගේ ධාතුන් වහන්සේලාගේ මට පිළිසුව දෙන්න. අම්බලක තියෙන සුවඳ අම්ම නැති වුණාට අම්මගේ රෙදි ආඹරේ ඒ සෑම දෙයක්ම පිළිසුව සුවඳයි. ඒ සුවඳින් දරුවන්ට ගොඩාක් කාලයක් ඉඳන් ජීවත් වෙනවා. එදා බුදුහාමුදුරුවෝ නිච්ච වීට පුංචි අම්මගේ සියලුම ධාතුන් වහන්සේලා දීලා කිව්වා නිච්ච වීනේ එකමෙක දාගයක් ඒ කියන්නේ චෛත්‍යයක් හදන්න. ඒ චෛත්‍යය ඇතුලේ මේ පුංචි අම්මගේ සියලුම ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. වෙන මොහොතකටවත් මේ අනාගතයේ මිනිස්සුන්ට වන්දනා කරනවා. මිනිස්සු අනාගතයේ වන්දනා කරાવી බුදුන්ට පිළිදුන්නු පුංචි අම්මගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ ඉදිකල මහසෑය කියලා මිනිස්සු බොහෝම ගෞරවයෙන් පිළිතුරු වන්දනා කරනවා. මතක තියාගන්න ප්‍රජාපති ගෞතමියගේ භස්මාවශේෂ අලු තැන්පත් කරලා තියෙන ඒ චෛත්‍යයේ පින්නතුනි අදලත් මිනිස්සු වහින්නේ වෙන එක මිනිස්සුත් දෙයක් නිසා නෙවෙයි බුදුන්ටත් පින්නතුනි පිළිදුන්නු අම්මා කෙනෙක්. ඒකෙන් කිව්වේ බුදු කෙනෙකුට පිළිදුන්නු අම්මා ඒ ලෝකෙ පින්නතුනි හසු වාසනාවක්. මේ නැති වුණු අම්මා දරුවන්ට කිරි දීලා කුසල අකුසල කියලා දීලා පින්පව් කියලා දීලා පින්නතුනි හෙළුවා. බෝසත් කුමාරයෙක් මව්කුසට ආවට පස්සේ ඒ බෝසත් මව නැත්නම් මහා මායා දේවිය ප්‍රකෘතියෙන්ම සිල්වත් වෙනවා. අමුතුවෙන් පින්නතුනි සිල් සමාදන් වෙන්න ඕනේ. ඒ වගේම බෝසත් කුමාරයෙක් මව්කුසට ආවට පස්සේ ඒ බෝසත් මව ප්‍රකෘතියෙන්ම ස්වභාවයෙන්ම තමන්ගේ කුසේම පින්නතුනි දරුව දකිනවා. ඒක පින්නතුනි ආශ්චර්යයක්. හැම අම්ම කෙනෙක්ම තමන්ගේ කුසේම දරුව දකින්නේ නැහැ. නමුත් ඒ බෝසත් මවට පමණක් තමන්ගේ කුසේම දරුව පින්නතුනි දකින්න පුළුවන්. බෝසත් කුමාරයා. සාමාන්‍යයෙන් අපි අම්මේ කුසේම මාස 9යි. නමුත් බෝසතාණන් වහන්සේ නම හරියට මාස 10 පින්නතුනි මව කුස පරිහරණය කරනවා. අපි සාමාන්‍යයෙන් අම්මේ කුසේනකට අම්මගේ කුණු මල මූත්‍රා ලේ තරවා සොටු ඔක්කොම අපේ ඇඟේ යනවා. නමුත් බෝසත් කුමාරයෙක් මව කුසේ ඉන්නකොට අම්මගේ කුණු මල මූත්‍ර කිසිවක් නෙවෙයි කරන්නේ. ඒ බෝසත් කුමාරයෙක් පින්නතුනි පින්නට ඒක දේශනාවේ කියනවා ධාතු කරවල
ධාතුන් වහන්සේනමක් තැන්පත් තියෙන යම්සේද බෝසත් කුමාරයේ මව් කුසේ වැඩ ඉන්නේ පින්නතුනි විදියට. ඒ වගේම වෙනත් දරුවන් පින්නතුනි මේ ලෝකෙට බිහි වෙනකොට පින්නතුනි වෙනස්. නමුත් බෝසතාණන් වහන්සේ ධර්මාසනයෙන් වශයෙන් ලැබුසේ තමයි පින්නතුනි මෙලොවට බිහි වෙන්නේ. බෝසත් කුමාරයෙක් ඉපදුණු ගර්භාෂයක තව දරුවෙකුට උපදින්න වාසනාව නැහැ. ඒ නිසා ඒ බෝසත් අම්මා දවස් 7ක් යනකොට පින්නතුනි කරුණු කරනවා. ඒක ධර්මතාවයක්. ඒ නිසා මහා මායා දේවිය ඒ නිසා පින්නතුනි දවස් 7ක් යනකොට කරුණු කරනවා. ඒක තේරුම් ගන්න ඕනේ ඒක පින්නතුනි ධර්මතාවයක්. ඊට පස්සේ තමයි ප්‍රජාපති ගෞතමිය පින්නතුනි පුංචියම්ම හැටියට අපේ බුදුරජාණන් වහන්සේට පින්නතුනි කිව්වේ. ඉතින් මේ ටික මතක් කරලා යන්න හිතලා ඒ වගේම තමයි මේ ලංකාවේ හිටපු පස්වෙනි යක්කෝ රජු. තමන්ගේ අම්මා නාවල කවල පොළ කැටුම් වට දාලා අන්තිමට පස්වෙනි යක්කෝ රජු. කොටුන්න සෝද කරනවා කියන්නේ අම්මා නානදකට විරෙද්ද වතුර ටික දුන්නා. එතුමා ඒක සැලදී ලොකු ආශිර්වාදයක්. අදේවල උතුරු සෝදනවා. ඒ සෝදන්නේ පින්වතුනි සුවඳ පැණි. නමුත් මේ ලංකාවේ පස්වෙනි යක්කෝ රජු සේදුවේ අම්මා නානදකට විරෙද්ද වතුර ටික දුන්නා. ඒ වගේම සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේගේ පවුලේ ඔක්කොම දරුවෝ 7 දෙනෙක්. උන්වහන්සේ වැඩිමලා නංගිල 3 දෙනෙක් හිටිය චාලා උපචාලා සීසුපචාලා. මල්ල 3 දෙනෙක් හිටිය චුන්ද රේවත උපසේන. දරුවෝ 7ක් නේ 7 දෙනා මහ නෝනා. ඒ අම්මා මෙච්චර වෙච්චා. සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේ පින්වත් පාන ආසන්න කාලේ වෙනකොට බුදුහාමුදුරන්ට ගිහිල්ලා වැඳා. බුදුහාමුදුරුවෝ අහනවා සාරිපුත්ත කොහෙද යන්නේ? බුදුහාමුදුරනේ පින්වත් පාන. කොහෙද? වෙදර. සාරිපුත්ත කොහෙද? නාලක කියන උපන්ගමේ බුදුහාමුදුරනේ මම ඉපදුනේ. වෙදර යන්නේ බුදුහාමුදුරනේ අම්මා මෙච්චර දුෂ්ටිකයි. බැරි වෙලාවක් මම පිරිනිවන් පෑවොත් අනාගතේ මිනිස්සු මට බයිනවා. ඇයි? සරියුත් මහ රහතන් වහන්සේ ලෝකයක් අගන්න බණ කිව්වට අම්මා හදාගන්න බැරි වුණා කියලා. මිනිස්සු මට බැන්නයි කියලා බුදුහාමුදුරනේ මට පවු නැහැ. නමුත් මිනිස්සු කටවරද්දගෙන මට බැල්ල පවු කරගන්න ඕනේ. ඒ නිසා මම අම්මට බණ කියන්න ගෙදර යනවා. ගෙදරට වැඩම කළා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ අම්මට බණ කිව්වා. පින්නතුනි අම්මා සෝවාන් ඵලෙකින් කිව්වා. සෝවාන් වෙච්ච කෙනෙකුට වරප්‍රසාද 3ක් හම්බ වෙනවා. එකක් තමයි සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. දෙක සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් මිත්‍යා දෘෂ්ටි තුනේ උපදින්නේ නැහැ. තුන සෝවාන් වෙච්ච කෙනෙක් කවදාවත් නැතේ බවන් මට මං ආදීන්ති 8 වෙනි ආත්මාවෙ උපදින්නේ. සරියුත් මහ රහතන් වහන්සේ අම්මාට තිබුණු නයින් සදහට නිදහස් කළා. උන්වහන්සේට ගෙදරදී හැදුනා ලෝහිත පක්ඛන්දිකා රෝගේ. ඒ අතිසාරය. බණපොතේ කියනවා එක භාජනයක ඒ පෙරනකොට ඒ භාජනය අස්තරනකොටම තවත් භාජනයක් කියන්න සිද්ධ වුණා. ඒ තරම් ලී ගියා. ලේ පිට වුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශරීරය. මේ ගිහිල්ලා පිරිනිවන් පාන සුළු මොහොතකට කලින් සරියුත් මහ රහතන් වහන්සේ කතා කළා මල්ලිට. මල්ලි තමයි චුන්ද හාමුදුරුවෝ. කතා කරගෙන මල්ලි මම මෙච්චර කාලයක් පොරොප දෙපට සිවුර. මේක මගේ ඇඟේ තිබුණොත් පිච්චෙනවා. අපිට තියෙනවා 3 සිවුරක්. දෙපට සිවුරයි තනිපට සිවුරයි අතන නෑ. මේකට කියන්නේ 3 සිවුර. සරියුත් මහ රහතන් වහන්සේ දෙපට සිවුර දුන්න මල්ලිට දීලා කියන මල්ලි මම මෙච්චර කාලයක් පොරොප දෙපට සිවුර. මේක මගේ ඇඟේ තිබුණොත් ආදාහනය කරනකොට පිච්චෙනවා. ඒ නිසා මල්ලි මේ දෙපට සිවුර මම පිළිවන් පෑවට පස්සේ මේ ශාසනයේ කවුරු හරි කමක් නැහැ. සිවුරු අඩු භික්ෂුවක් වෙලා ඒ භික්ෂුවට මේ සිවුර පූජා කරන්න. දීලා මල්ලිට සිවුර අනිපට සිවුරේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුළු ශරීරයෙන් පින්නතුන් වහා ගත්තා. මේ සිවුරෙන් විශේෂිත පාදාන්තය දක්වා වහන්න පුළුවන්. වහගෙන සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මෙනෙහි කරමින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගෙදරදී පින්නතුන් පරිනිර්වාණයට සම්පූර්ණා. උන්වහන්සේගේ දේහය දින 7ක් මිනිස්සුන්ට පුෂ්පෝපහාර පිණිස පින්නතුන් තැන්පත් තිබුණා. 7 වෙනි දවසේ සැවැන්දරා මුල් මිටිවලින් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දේහය පින්නතුනි ආදාහනය කළා. සැවැන්දරා මුල් මිටිවලින් සරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පාලා සති දෙකකට පස්සේ නැත්නම් දවස් 14කට පස්සේ තමයි මොගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ උන්වහන්සේලා දෙනම පිරිනිවන් පාලා මාස 6කට පස්සේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි පරිනිර්වාණයට පත් වෙන්නේ. පරිනිර්වාණ ළඟ සිද්ධ වෙන්නේ නැහැ. ළඟ සිද්ධ පරිනිර්වාණ සිද්ධ වුණොත් පින්නතුනි මිනිස්සුන්ට ඒ දුක දරන්න බෑ. ඒ නිසා පරිනිර්වාණ සිද්ධ වෙන්නේ දුරින් දුරින්. එතකොට මිනිස්සු පින්නතුනි හිතා ගන්නවනේ ඒ වගේ. දැනගන්නයි මතක් කළේ.
සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගෙදරට වැඩම කළේ වෙන මොහොතකවත් මේ පින්නතුනේ අම්මට බණ කියන්නේ. බුදු පසේ බුදු මහරහත් රජවරු පවා මතක තියාගන්න මේ බුද්ධෝපස්ථානයේ හැටියට අම්මාට පින්නතුනේ මොකද සැලකුවා. මේ ලංකාවේ ඔය පහුගිය කාලේ දැන් අවුරුදු 3ක් 4ක් විතරදී පස්සට තිබුණේ. ඒ පවුලේ හිටි අම්මයි තාත්තයි දුවයි. දුප්පත් පවුලක්. කොහොමද පින්නතුනේ හදිසි මේ තාත්තා නැති වුණා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා කල්පනා කළා දැන් දුවට කොහොම හරි උගන්වන්න එපා. මේ අම්මා කැලේට ගිහිල්ලා අලා කඩලා ඒව මිටි බෙදලා තව තවත් දේවල් කරලා අරන් ගිහිල්ලා පොළට ඒ විකුල තමයි එකම දුවට කියන්නේ. පින්නතුනේ දුව දුප්පත් වුණාට දුවගේ ඔළුව දුප්පත් නැහැ. ඔළුව දුප්පත් නැහැ. මුදලට ඉගෙන ගන්න පුළුවන්. එකපාරයි යමක් කියන්න ඕනේ එකපාරේ මතක තියාගන්න පුළුවන්. කොහොම හරි පින්නතුනේ ඉගෙනනවා. විශ්වාස කරන්න වෛද්‍ය විද්‍යාවට ගියා. මේ ලංකාවේ වෛද්‍ය විද්‍යාවට ගියා. දැන් අම්මා විතරයි ගෙදර මාසෙන් මාසෙට නෝ දෙකෙන් දෙකට නෝ බලන්න. මේ පින්නතුනේ විවාහ ලියනවා පාස් වෙනවා. කිසිම දෙයක අඩුවක් නැහැ. මෙයා මේ දුව දොස්තරම වෙනවා. ලොකු දොස්තර වෙනවා. තාමත් ඉන්නවා. ලොකු දොස්තර වෙනවා. කොහොමද පින්නතුනේ අවුරුදු 5ක් වෙනකන් ආවෙන යනවා. අම්මා ඉතාලකට තමක් නෑ බඩ දුවක් නැති වුණානේ. ඒ අවුරුදු 5කින් ආවේ නෑ. කොහොමද පින්නතුනේ මේ අම්මා අන්තිම මොහොතේ අසරණ වුණා. වටේ පිටේ මිනිස්සු තමයි මේ අම්මට කන්න දෙන්නේ. මිනිස්සුන්ට හැමදාම මේ කරන්නේ නෑනේ. අසනීප වෙලා මේ ටිකක් ගන්න ඕනේ කියලා මේ අම්මා තුවායක් අරගෙන ඔළුවත් වහගෙන වෙවුල ඉස්පිරිතාලෙට ගියා මේ ගන්න. දෛවයේ හැටි කියන්නේ පින්නතුනේ ඊළ වාඩි වුණේම තමන්ගේම දුවලා. දුවදන්නේ වාඩි වුණේ මගේ අම්මා කියලා. අම්මා දන්නේ නැහැ වාඩි වුණාම දුවනවා කියලා. නමුත් මේ කතා කරනකොට කටහඬි මේ අම්මට තේරුණා දෙයනේ මේ ඇවිල්න්නේ කාගේවත් ළඟනේ මගේම දුවලා කියලා. ඒ අම්මට ඒ වෙලාවේ අම්මගේ දෙදරට එරුන්නේ නැති කිරි විතරයි. කිරි විතරයි එරුන්නේ. බැරි ගාතේ පොඩු වෙනදත් අල්ලගෙන නියම නැහැ. නැකෙන්න මගේ රත්තරන් මේ කියලා පිටුතු බඩගන්නවා. ඒක කියන්නේ අර දොස්තර නෝනේ දුව නැකෙලා ඔබ වගේ අමල මේ කියලා පැත්තකට කන්දුනවා. ඒකට මේ ලංකාවේ එයාට හිතන්නේ සීලේ නතු තේතස්ස සුතේ නතු නරිති. උගත්කම් තිබුණට ජීවිතවල හැදිච්චකම් නැත්නම් පින්නතු උගත්කමෙන් නැතිලා නැහැ. උගත්කම් නම් ගන්න බැරිය. උගත්කම් කියලා එක නුගන්නවා බඳපු දෙයක් ගත්තා. ඒක උගත්කමනේ. බුද්ධිමත්කම කියලා කියන්නේ ඉගෙනගත්තු දේ සුදුසු විදියට සුසල්ලේ පාවිච්චි කරන්න මොලේ තියෙනවා. බුද්ධිය තියෙනවා. නැත්නම් ඉගෙන ගන්න එකට තියෙනවා. බුදුහාමුදුරු දේශනා කළේ සිල්වත්කමෙන් හැදිච්චකමෙන් තොර උගත්කම මේ ලෝකෙට ඉන්නේ බයන්නේ. කොහොම හරි අම්මා ළඟ තියෙන සුවඳ නමුත් හිතා ගන්නකො අච්චර වයසට ගියපු අම්මා කටහඬින් අඳුරගත්ත දුව කියලා. නමුත් අම්මා ළඟ සුවඳවත් අඳුරගන්න කිසිම බැරි නෑ. වේත් විතරනවද ඔය ડોක්ටර් නෝනා ආවත් දුන්නා. මරණකොට ඔයත් විතරනවද ඔක මතක් නොවෙති කියලා. දෙද්දු නෙමෙයි දෙද්දු ලක්ෂ ගාණක් සුවපත් කරලා තුනතුන් වැඩක් නෑ. අම්මට පින්නතුන් නතරලා දුන්නා. ඒකයි බුදුහාමුදුරුවෝ සමහර දරුවන්ට ඉහළට යනකොට පින්නතුනි පොළ අමතක වෙනවා. දෙමව්පියෝ ඉනිසාරේ සමහර දරුවෝ කියන්නේ අම්මා තාත්තා මොනවද අපිට කරේ? අපේ මහන්සිය අපි ඉගෙන ගත්තේ. අම්මා තාත්තා කියනවා අපි අද මෙතන නැහැ කියලා දෙයවුණා. උඩින් කඩාපාතුනවා කතා කරන්නේ. ඒ පින්නතුනි කොහොක ඒකේ ගුණවකුකම් ප්‍රතිපදාවක්. ගුණවකුකමක් තියෙනවනේ දෙමව්පියන් ගුණේ මකා දානවා සමහර දරුවෝ ඉදිරියට ගියාට. කවදාවත් මතක තියාගන්න ඕනේ පින්නතුනි දෙමව්පියන්ට වැඩි පින් තියෙනව දරුවන්ට. සමහර වෙලාවට දෙමව්පියන්ට වැඩි පින් තියෙනව දරුවන්ට. අද උපදින දරුවන්ට සෑහෙන පින්නතුනි පින් තියෙනවා. නමුත් ඒත් වලට ඉගෙනගෙන ඉහළට ගියාට පස්සේ අර දෙමව්පිය පහත් කරලා පින්නතුනි සාකච්ඡා. මතක තියාගන්න කවදාවත් ජීවිතේ කිසිම දවසක පින්නතුනි හරියන්නේ නැහැ. වරදිනවා. ඒ කතාවක් අවුරුදු ගොඩාක් පින්නතුනි කතා කරනවා. ඒ බුද්ධ කාලේ තියෙනයි රාත්‍රියේකට පිටු හතරක්. පුතු 4 දෙනාට සමසේ කසාද බැඳලා පස්සේ සියලු දේ පින්නතුනි මේ බ්‍රාහ්මණය බෙදලා දුන්නා. දැන් ගෙදර ඉන්නේ බ්‍රාහ්මණය බැගිනිය විතරයි. අදිසිය පින්නතුනි බැගිනියක් නැති වුණා. දැන් මේ තාත්තට ඉඳතනක් නැහැ. ලොකු පුතයි ගෙදර යන්නේ. මාසෙයි ඉන්නේ බයිලා. ඒ තාත්තා මේ විතරක් ඉන්නේ. මොකද මට වෙලපොළ දුන්නේ. අපි ඔක්කොම එකහා සමාන දුන්නේ බයිලා දැච්චන් බැරිය. ඊට පස්සේ මේ තාත්තා යන දෙවියන් පුතාලා ගෙදර. ඒත් ඉන්නේ මාසෙයි අර විදිහට බයිලා. තුන්වෙනි ගෙදරට යනවා. ඒත් ඉන්නේ මාසෙයි බයිලා. අන්තිමට පොඩි පුතාලා ගෙදරත් ඒ විදිහටයි. දැන් කවුරුවත් සලකන්නේ නැහැ. තිබුණු සත්‍ය සකල මනාවම දීලා දැන් කවුරුවත් මෙයාට සලකන්නේ නැහැ. බුද්ධ කාලේ සත්‍ය සිද්ධ වීම. මෙයා කල්පනා කළා කවුරු අහක බැලුවත් බුදුහාමුදුරුවෝ අහක බලන්නේ නැහැ. පන්සලට ගියා. කතාව කිව්වා. බුදුහාමුදුරුවෝ මතක් කළා ඒ කාලේ නීතියක් තිබුණා
දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නැත්නම් රාජ්‍ය නීතියෙන් දඬුවම් වෙනවා. ඒ නිසා ඉච්ඡර හරියකට යන්න දුන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කලේ පන්සලේ තියාගෙන මේ බ්‍රාහ්මණයට ගාථා 4ක් ඉගෙනුවා. ගාථා 4ක්. උගන්වලා කිව්වා මේ ගාථා 4 හොඳට මතක තියාගන්න. මේ ඉන්දියාව තියෙනවනේ සැලකෙලි එක උත්සව. ඒ උත්සවයක් වෙලාවකදී ඉතින් තියන්නේ. ඒවත් නොවන කෙනෙක් නැහැ. එයා දන්නවනේ දරුවෝ උත්සව වල කියලා. ඒ වගේ තැන්වලට ගිහිල්ලා සභාවට ගිහිල්ලා විශේෂ අවසරයක් ඉල්ලගන්න. ඒ අවසර දෙනවා. හැමෝටම නෙමෙයි. අවසර දෙක තුනක් දෙනවා. එයා කොහොම හරි අවසරයක් ඉල්ලගන්න. ඉල්ලගෙන මේ ගාථා 4 කාටත් දෙන්න කියන්න කිව්වා. දැන් මේ දවසක් වෙන්නත් මෙහෙම උත්සවයක් වෙලාවකදී මේ බ්‍රාහ්මණය මොකද මේ ගාථා 4 කිව්වා. මිනිස්සුන්ට දැන් මිනිස්සු අතර වෙලා ඉන්න වෙලාවක් නේ. ඒ වෙලාවේ දුක්බර කතාවක් කිව්වේ. ඒ ගාථාවේ තේරුමක් තියෙනවා. දැන් මට කිසිම පිළිකක් නැහැ. හැරමිට විතරයි පිළිද තියෙන්නේ. දැන් මට දරුවෝ 4 දෙනෙක් හිටියයි. එක්කෙනෙක් සලකන්නේ නැතේ. එකම පිළිද හැරමිට විතරයි. මම එක ගාථාවක් තේරුණා. දැන් මිනිස්සු කල්පනා කළා. හැරමිට විතරයි පිළිදට දරුවෝ 4 දෙනෙක් ඉඳලා ඒ මෙගොඩ වෙන්නේ. මිනිස්සු ආව සභාවට තාත්තේ මොකක්ද කාරණාව? මේකයි කාරණාව කිව්වා. දරුවෝ තැබෙන්නේ හිටිය දරුවෝ අල්ලගෙන අනේ පින්නතුනි වද හිංසා දෙන්න හදනකොට මිනිස්සු ඒත් මේ තාත්ත බ්‍රාහ්මණයෙකුගේ කිසිම ධර්මයකට මොකද කරන්නේ පාඩුවා. අන්තිමට මේ දේශනාවේ කියනවා පින්නතුනි සැලකුවේ නිකන් නෙවෙයි පින්නතුනි රජ කෙනෙකුට දෙවියෙකුට වගේ පින්නතුනි අන්තිමට සාර්ථක මම කිව්වේ එතන ලැබුණේ කාගේවත් පිට නෙවෙයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ. ඒත් එමයයි ඔය කාත්මක අපේ බෝසතාණන් වහන්සේ පින්නතුනි කැලෑවේ ඒ කියන්නේ බෝසත් ඇතෙක් වෙලා හිටියේ. ඒ බෝසත් කතාවේ මව වෙදින්න අන්දයි. අම්මා අන්දයි. කැලෑවේ ගල ගුහාවක් තියෙනවා. ගල ගුහාවක අඳල තමයි කින්නතුනි මේ ඇදින්නට සැලකුවේ. මේ පුතා මව වෙදින්න අන්දයි. අනේ පින්නතුනි මේ අතරතුර වැද්දෙක් කැලෑවට ආවා. කැලෑවට ගිහලා මේ වැද්ද අතරම යන්න විදියක් නැහැනේ. මේ බෝසත් කතාව මොකදකලේ හොඳ බැලේ. අරගෙන මේ මිනිස්සයා වැද්දව ගමට යන පින්නතුනි පාර කියලා දුන්නා. අන්තිමට ගමටම ගෙනත් දාලා තමයි ඌ කැලේ. මේ අතරතුර රජුණන්ගේ මගුල් නැත්තම් කරුණා. මලාට පස්සේ රජුව ආඥාවක් දෙන්න කළා. මගුල් නැතෙක් හොයලද කෙනෙකුට මේතර ධනියක් දෙන්නා කියලා. අර වැද්දට මතක් වුණා. මොකද එදා මං කැලේ තනි වෙච්ච වෙලාව අතරමං වෙච්ච වෙලාවේ මාව කැලෑවේ එළියට ගෙනාව අර වැද්ද මේ අර ඇතානේ රජුණන් කියන රජුමනේ මෙන්න වගේ හොඳ ඇතෙක් කියනවා මේ කැලෑවේ. මමත් අතරමං වෙච්ච වෙලාවේ වැද්ද මේ ඇතා අජානනේ අනේ පින්නතුනි අල්ලගෙන ආවා. රජම මාලිගා මෙදුනේ තිබ්බා. මේ බල්ල ඇතේ අනේ පින්නතුනි කන්න දෙනවා බොන්න මොකුත් කන්න බොන්නේ නැහැ. ඇයි? මතක් වෙනවා මව්වැදී නන්දන්නේ. අන්තිමට කන්නේ නැහැ බොන්නේ නැහැ. දවස් ගානක් ගියා. රජුල මොකද කළේ? කැලෑවට මේ ඇත ඇරියා. මම මොකුත් නෙමෙයි කිව්වේ. අපේ බෝසතාණන් වහන්සේ මව් ඇතින්නක් නැත්තම් මේ බෝසත් මවෙක් මැතෙක් වෙලා පින්නතුනි ඉපදලා හිටිය කාලේ අර අන්ධ මව්වැදී පින්නතුනි සරවන්නේ. ඒ වගේ පින්නතුන්ට මතකයි ගටිකාරය. ගටිකාර කියන ඒ කියන්නේ ਉਹ කුඹල් කරුවේ බලන් හදලා පින්නතුනි ජීවත් වෙන්නේ. බලන් හදලා. කොහමරි ගටිකාරට හිටියේ ජෝතිපාල කියන හොඳ යාළුවෙක්. ජෝතිපාල කියන්නේ කවුරුත් නෙවෙයි අපේ බුදුරජාණන් වහන්සේ. කොහමරි ජෝතිපාලට දවසක් කතා කළා ගටිකාර ජෝතිපාල යම් කාශ්‍යප බුදුහාමුදුරු බලන්නේ. මට නෑ කිව්වා. ඔය මොඩ මහන දැකීමෙන් මට කිසි යහපතක් නෑ කිව්වා. මේ අපේ බෝසතාණන් වහන්සේ. එතන වචනේ වැරදුනානේ. කාටද? ජෝතිපාල මානවතික අපේ බුදුහාමුදුරුවෝ. ඔය මොඩමාන දැකීමෙන් මට කිසි යහපතක් නැහැ කිව්වා. ඒ වචනය වැරදි නිසා තමයි උරුවෙන් දාන්නේ. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න සිදුවේ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දෙනවා. රහතන් වහන්සේට කර්ම විපාක දෙනවා. හැබැයි බුදු වෙන්නවත් රහත් වෙන්නවත් කර්මයේ බලපාන්නේ නැහැ. බුදු වුණත් රහත් වුණත් විපාක දෙනවා කාර්යය. අපේ බුදුහාමුදුරන්ට බුද්ධත්වයට පත් වෙලා සසර කරගත්තු කර්ම 12ක් වෙන තුරු විපාක දුන්නා. බුදුහන්ට කොන්දේ අමාරුවක් තිබුණා. එක දෙකට බුදුහන්ට බල කියන්නේ බෑ. කොන්දේ අමාරුවක් වෙනවා. ඒක සසර කර්මයක්. අපේ බුදුහන්ට තිබුණ හිසේ වේදනාවක්. වරින් කරා පොළොව එකක් වුණා. ඒක සසර කරගත්තු කර්මයක්. අපේ බුදුහන්ට තිබුණ ලෝහිත පක්ඛන්දිකා රෝගේ. මේ අතිසාරේ ඒක හැදෙන්නේ බුදුහාමුදුරු පිටුතුරු පින්වන්තයනේ. කොහොම හරි ඒක උනේ බුදුහාමුදුරු දේශනා කළා පෙර එක ජීවිතයකදී මම වෛද්‍යවරයෙක්. අපේ බුදුහාමුදුරු දවසක් සිටුවරයෙක් ආව බේත් කරගන්න. මේ සිටුවරයෙක් වදමහන්සයා මේ ඉදිරියේ සනීපතල මම ඔබතුමාට මෙච්චර ගාණක් දෙනවා කිව්වා. වෙදමාත් අපේ බුදුහාම ඉදිරියේ සනීප කළා. නමුත් සිටුවරේ ආපහු බේත් ගන්නවා කියලා කරමු මොකටද ආයි ආවේ? දැන් සනීපයි නේද කියලා. මොන දැන් තිබ්බට වැඩි අපක් කිව්වා. සිටුවරයා.
මේ සල්ලි දෙන්න කියලා. බෙදමාත් අපේ බුදුහාමි කරපු දේ තමයි අර සිටුවරයට ලේත් එක්ක විරේක වෙන්න බේතක් දුන්නා. ලේත් එක්ක විරේක වෙන්න බේතක්. ඒ නිසා තමයි මේ ජීවිතේ ලෝහිත පක්කක් විකාරෝගේ. මම කිව්වේ බුදුරත් පින්නතුනි කර්ම විපාක දෙනවා. හැබැයි බුදු වෙන හත්නේ කර්මයේ බලපාන්නේ කර්මයේ කවදාවත් පින්නතුනි බලපාන්නේ. අන්ධභාවයේ නිවන් දකින්න බාධාවක් නෙවෙයි. ගොළුභාවයේ නිවන් දකින්න බාධාවක් නෙවෙයි. කොරභාවයේ නිවන් දකින්න බාධාවක් නෙවෙයි. බුදුභාවයේ නිවන් දකින්න බාධාවක් නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කළ කර්මයට තේරුම් ගත්තට පස්සේ කර්මයේ ධර්මයෙන් අවසන් කරන්න පුළුවන්. පින්නතුනි මෙතන දැන් බුද්ධ කාලයේදී අපි දේශනා කරලා කුජ්ජුත්‍රාව. කුජ්ජුත්‍රාව කියන්නේ පුදු කාන්තාවක් කියන්නේ. ඇය උපතින්ම පුදුයි. හතර ඉඳලා කර්මයක්. නමුත් උදේ රජුගේ මාලිගාවේ තමයි ඉඳුල් ලියන්නේ. ඇයි 16ක් නේ? භක්ති වුණා. ඒවා සුද්ධ කළා. නමුත් පුළුවන් වෙලාවට කුජ්ජුත්‍රාව බදකලා යනවා පන්සලට. ඊළ පින්නතුනි බුදුහාමුදුරු බණ කියන වෙලාවට මිනිස්සු වස්යෙන් ගිහිල්ලා පැත්තකින් ඉඳගෙන බෑන්දිගෙන බණනවා. කුජ්ජුත්‍රාව. පින්නතුනි ඇඟ පුදුනාට මොළේ පුදු නැහැ. කර්මයේ තියෙන්නේ ඇඟේ. කර්මයේ තියෙන්නේ මොළේ නෙවෙයිනේ. මම කියන්නේ ඇය කර්මයට තේරුම් ගත්තා. තේරුම් ගන්න බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ධර්මඥානෙ දියුණු කරගෙන නිවන් මාර්ගය කරගත්තා. එතකොට ඇගේ පුදුභාවයේ, දාසභාවයේ නිවන් දකින්න බාධාවක් වුණා නැහැ. ඒක මතක තියාගන්න. කුජ්ජුත්‍රාව කියන කාන්තාව කර්මයේ ධර්මයෙන් අවසන් කළා. කර්මයේ ධර්මයෙන් පින්නතුනි අවසන් කළා. ඒකේ අන්ධභාවයේ, ගොළුභාවයේ, විහිභාවයේ කිසිම දවසක නිවන් දකින්න පින්නතුනි බාධාවක් නැහැ. ඔය සමහර මිනිස්සු ඉන්න පින්නතුනි අත් දෙකේ වැලමිටෙන් එහා අත් දෙක නැහැ. උදුරු ගන්නෑ. උදුරු ගන්නවා. උඹුරු කොටන්නේ අත් දෙකේ වැලමිටෙන් එහා අත් දෙක නැහැ. වැලමිටෙන් එහා අත් දෙකම නැහැ. පින්නතුනි උදල්ලා ගන්නවා. උඹුරු කොටනවා. බන්ධනේ කොහොම කරනවා මම කිව්වේ. ඉතින් කර්මයේ බව පේනවා. අත් දෙක නැති බව පේනවා. නමුත් කර්මයේ කියලා කර්මයේ මැත්තේ නැහැ. ඒ සමහරුන්ට මොකක් හරි වුණාම කර්මයේ මැත්තේ නැහැ. දැන් කුජ්ජුත්‍රාවට එතන තියෙනවානේ. මොන කර්මයක්ද මේ මට බනන්න පුළුවන් මම පුදු ඉන්නේ. මම 16ක්. එතෙන් ගියාට පස්සේ මිනිස්සු මට මොනවද කියන්නේ? මට බනන්න පුළුවන් නෑ. ඇයිද ඒ කිසිවක් පින්නතුනි අදාළුන්නේ නෑ. ඇයි තෝරකම තිබුණේ? ඔළුව හොඳයිනේ පින්නතුනි බනන්න කියලා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මතක් කළේ යම්කිසි කාන්තාවක් හොඳ උපාසිකාවක් වෙන්න ඕන. ආදර්ශ ගන්න ඕන එකම දෙනා තමයි කවුද? පින්නතුනි කුජ්ජුත්‍රාව. විසාකාව ආදර්ශ ගන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. හොඳ කාන්තාවකට හොඳ උපාසිකාවක් වෙන්න ඕන. ආදර්ශ කරනකොට මේ පිළිතුරු කුජ්ජුත්‍රාව වෙන කවුරුත් නෙවෙයි. ඉතින් මම කියුවේ කර්මයේ පිළිබඳව පිළිතුරු කොහොම හරි ජෝතිපාල මානවකියා කිව්වා ඔය බොඩ මහන දැකීමේ මට යහපතක් නැහැ. ඊට පස්සේ ගැටිකාර කිව්වා හරි කාශ්‍යප බුදුහාර බලන්න යන බෑ කිව්වකෝ යට. එන අපිට නාන්‍ය කිව්වා. දැන් ජෝතිපාලය ගැටිකාරය දෙන නාන්න කියලා. නානකොට ගැටිකාරය පිළිතුරු ගැටිකාරය කියන්නේ කුඹන් පොලේ. බලංගල ජීවත් වෙන ජෝතිපාල උසස් පොලේ. ගැටිකාර කරගොඩේ තමයි ඇත්ත පින්නතුනි මේ ජෝතිපාලගේ නාමයෙන් ඉනකඩින් නැත්තා. ලස්ටින් නැත්තා. ඇදලකෝ යම් කාශ්‍යප බුදුහාමගේ පන්සලේ ළඟ තියෙන්නේ යම් කාශ්‍යප බුදුහාම බලන්න. මට බෑ කිව්වා. ඊට පස්සේ ගැටිකාර කරගොඩේ තමයි ඇල්ලුවා ඇද්දක් වෙන්නේ. පින්නතුනි ජෝතිපාලේ කොණ්ඩේ. ඒකවල ජෝතිපාලට කිව්වා. කියන්නේ ජෝතිපාල කල්පනා කළා මේ මිනිහ කුඹල් පොලේ. මම උසස් පොලේ. සාමාන්‍යයෙන් පහත් පොලේ අපේ කොණ්ඩේ ගන්නන්නේ නැහැ. කොච්චර කොණ්ඩේ ගන්නන්නේ කොණ්ඩේ ගන්නන්නේ මේ කොණ්ඩේ ගන්නවත් මතක තියාගන්න ඕනේ ඒකේ මොහොම උසස්කලයක තමයි ඉන්දියාවේ ප්‍රවාදයේ ඒක මොකක් තාවක් නමුත් ජෝතිපාල කිව්වා එන යන් කිව්වා කවුරු බලන්නේ කාශ්‍යප බුදුන් බලන්නේ දැන් දෙන්නත් එකම ගියා කාශ්‍යප බුදුන් බලන්නේ දැන් ගැටිකාර කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ වගේ හොඳම යාළුවා හරි අමාරු ඉතරගෙන ආවේ මොහොත බණ ටිකක් කියන්නේ කිව්වා කාශ්‍යප බුදුන් බණ කිව්වා ජෝතිපාල දෙන්නම ගෙදර ආවා ගෙදර ඇවිල්ලා කල්පනා දැන් ජෝතිපාල අහනවා ගැටිකාර මෙච්චර ලස්සන දහමක් තියෙද්දි ඇයි ඔය මහාන වෙන්නේ නැත්තේ මහාන වෙන්නේ කොහොමද මගේ අම්මයි තාත්තයි දෙන්න බන්දයි ගැටිකාර කියන්නේ මගේ අම්මයි තාත්තයි දෙන්න බන්දයි ඔයා දන්නවනේ මම බලන් හදලා සතියක් නැහැ මම බලදක් මිනිහෙකුට බලදක් අවශ්‍ය වුණොත් බලද හදලා දෙනවා මම කියන්නේ කඩල ටිකක් නිවර ටිකක් කවුරු ටිකක් කියලා නේද මම කියන්නේ මම කවදාවත් සල්ලි ගන්නෑ මට සල්ලි ඕනේ මට ඕනේ මේ අම්මා තාත්තලා කන දුන්නොත් මට අන්දයිනේ අන්දයි මම කිව්වේ ගැටිකාර කියන මේ කුඹල් කරුව පවා මතක තියාගන්න තුන්තුනි අන්ද දෙමව්පිය දෙන්නට හොඳට සැලකුවා අන්තිමට ජෝතිපාල අපේ බුදුහාමුදුරුවෝ එදා කාශ්‍යප බුදුහාමුදුරුවෝ කාලේ ජෝතිපාල මානව කියනවා අනේ ගැටිකාර එයාට මහාන වෙන්න බැරි නම් කාශ්‍යප බුදුහාමුදුරුවෝ කියනකොට මම මහාන කරගන්නේ කියලා දැන් ආයි දෙන්න මම
එවිට ගටිකාර කියනවා කාශ්‍යප බුදුහාමුදුරුවනේ උභාංශකෙන් බණහලා එදා ජෝතිපාල හරියට පැහැදිලා ඕකට මහාන වෙන්න ඕන කියනවා. උදාහරණයක් බොහොම මහාන කරලා තියෙනවා. අනේ පින්නතුනි මහාන කරලා. කවුද ජෝතිපාල? ජෝතිපාලගේ වෙන කවුරුත් නෙවෙයි අපේ බුදුරජාණන් වහන්සේ. මම මේ කිව්ව එක කතාවයි. බුදුහාමුදුරුවෝ අන්තිමට ගටිකාර සූත්‍රයේදී කියනවා ආනන්ද නුඹට හිතන වෙති ජෝතිපාල කියන්නේ වෙන කෙනෙක් කියලා. නෑ ආනන්ද ජෝතිපාල කියන්නේ එදා මමයි කිව්වා. මට එදා කටවැදුනා කිව්වා. ඇයි ගටිකාර කතා කළා කාශ්‍යප බුදුහාමුදුරුවෝ බලන්න මම එදා කිව්වා ඔය මුදුමහන දැකීමෙන් මට යහපතක් නෑ කියලා. ඒ නිසා තමයි ආනන්ද මට උරුවෙන්දනා වුනේ. සේනාද කියන නිලම් ගමේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාව කරන සිද්ධ වුණේ ඒ මගේ වචනේ වැරදි නිසා. ගොඩාක් පින්නතුනි වැරදිලා. ඒ කියන්නේ අවසිද්ධ වෙන්නේ පින්නතුනි වචනේ නිසා. ඒක හොඳට තේරෙන්න. ඒ සාරි අශෝකමාලා කාලීන රජුගේ පුතානේ අශෝකමාලා කියන්නේ ඉපදුනේ පහත් කුලේ. අශෝකමාලා පහත් කුලේ ඉපදුනේ දවසක් පින්නතුනි අශෝකමාලා කෑම කරනකොට අම්මා දුවේ ඉදුල් ගලන් දෙපා දැන්තවල බත් කරන දෙපා ඉදිරියකට කට්ට උදේ පහත් කුලේ මිනිස්සු වගේ කට්ට කරනවා. අවවාදය දුන්නේ. බල පහත් කුලේ මිනිස්සු දුවේ කියලා කේන්ති ගියා. කේන්ති ගිහින් අශෝකමාලා බත් ගාන පැත්තකට දාලා මේක විසිකලා අම්මට බැනගෙන ගියා. මම නෙවෙයි චණ්ඩාලි ඔබ තමයි චණ්ඩාලි කියලා බැනගෙන අම්මට චණ්ඩාලිය කියලා බැනපු නිසා තමයි මේ ජීවිතයේ අශෝකමාලා සඩොල්ලක් වෙලා ඉන්නේ. මම කියන්නේ අශෝකමාලා ලස්සනයි. නමුත් සඩොල්ලියක්. නැත්තම් සාරි රාජ සම්පත්තිය අතරේ අශෝකමාලා ලස්සන නැත්තම් නේ නැත්තම් තාත්තගෙන් පස්සේ බුදුරජාණන් පස්සේ රජකම ලැබෙන්න තිබුණේ සාරියට කොටාට. ඒකත් අත්තරේ නේ අශෝකමාලා නිසා. මම කියන්නේ වචනේ සාපේක්ෂව ඒ බිම්බිස රජු ගාමි හිටියා පින්නතුනි මේ සේවකේ. ඒ සේවකයා කොයි වෙලා දවසකට එක වතාවක් රජු මොන දෙන්න කොහින්ද ගිහිල්ලා කේලමක් රජුට කියන්නේ. ඒ සේවකයා අන්තිමට කේලම් කියලා මේ සේවකයා බලනවා. මරණයට පත්වලා ඉපදුනේ පින්නතුනි ප්‍රේතේ කියලා. ඒ ප්‍රේතයේ ස්වභාවය කියනවා ඒ ප්‍රේතයට පුළුවන් පින්නතුනි තමන්ගේ පිටේ මස් තමන්ටම අනුභව කරන්න පුළුවන්. අනුභව කියන්නේ මේ තමන්ගේ පිටේ මස් තමන් හපනවා. හපලා කුටි වලට හපනවා. මේ ප්‍රේතයන් ස්වභාවය. විමානවත්තු ප්‍රේතවත්තු පොත් දෙකක් තියෙනවනේ. මේ පොත් දෙකෙන් කියවන්න ඕනේ ප්‍රේතවත්තු. විමානවත්තු නෙවෙයි. ඒක නිසා නෙවෙයි. ප්‍රේතවත්තු හැම කතාවකම තියෙන්නේ කරගත්තු පින්නතුනි අකුසල. ගොඩාක් පින්නතුනි වචන වල. අනිවාර්යයෙන්. සමහර ප්‍රේතයන්ගේ තියෙනවා පින්නතුනි දේශනාවේ තියෙනවා සමහර ප්‍රේතයන්ගේ ඔළුව ගෙඩිය ඉදි කට්ටක් තරම්. හැබැයි කඳබඩ ඇතගේ තරම් පින්නතුනි විශාලයි. මේ ප්‍රේතේ ගුණ පතරලි වහිනවනේ. ඉදි කට්ටේ නෝල දර සිදුර තියෙන්නේ. ඒ සිදුරේ ගන්න ජලබිඳුව බිඳුව තරම් බොහොම සල්පයක් විතරයි ඇතුළට යන්නේ. මේ කුසල වලට යන්නේ. ඒ නෝල සකරාවි කිව්වේ කියන්නේ අර උගුරක් මත මේ සුලංග වටනක් කිව්වනේ. ආස්ලංගාව කඩාගෙන වැටෙන සමහර ප්‍රේතයන්ගේ උගුරවත් දෙන්නේ නැහැ කියනවා. ඒක ලෝක තියෙනවා. ඇයි තියෙන්නේ? නරක තිරිසන් ප්‍රේත අතුරේ තියෙන්නේ. නරක තිරිසන් ප්‍රේත අතුරේ මේ ඒකතොර දෙකින් පින් කරගන්න මොකක්වත් පින්නතුනි කරගන්න. ඔව් ඒ ප්‍රේතාවගේ විනාශයේ පින්නතුනි කරගන්නේ. ඒක කිව්වේ හරියට පින්නතුනි අපි කවුරුන්ද පින්නතුනි විශ්වමාල අපි පරිස්සම් වෙන්න ඕනේ. ඔයත් පින්නතුනි පරිස්සම් වෙන්න ඕනේ. මොකද කර්මයේ ඉදිරියේ බුදුහාමුදුරුවෝ අසරණයි. රහතන් වහන්සේ අසරණයි. මොකද නිසා විපාක දෙනවනේ. විපාක දෙන්න නිසා පින්නතුනි අසරණ මම කිව්වේ කර්මයේ කියලා කර්මෙවත් නැහැ නෙමෙයි. කර්මයේ ධර්මයේ පින්නතුනි අවසන් කරන්න පුළුවන්. අපිට හම්බුණා ඒක තරුණේ යුද්ධෙට ගිහිල්ලා කකුල් දෙක නැහැ ලස්සන තරුණේ. මට කියනවා ආම්බුනේ කකුල් දෙක නැතුව රටගෙන අත් දෙක තියෙනවනේ. මේ තියෙන හැම මම කරපුවා තමයි කියලා. චිත්‍ර අදිනවා උඩුම ලස්සනයි. පොල්කට වලින් ලස්සන දේවල් හදනවා උඩුම කඩවලට දානවා. මල් මාලා හදනවා බොතනවා විනාඩි දෙකකට උදේ. ආම්දුනේ කකුල් දෙක නැතුව රටගෙන වෙන්නේ. මම රටකට නැහැ. ජාතියකට නැහැ. මම ආගමකට නැහැ. ඒකෙන් නිදහස් වුණා. මගේ අත් දෙක තියෙනවනේ. මම අත් දෙකෙන් කරන්න පුළුවන් හැම හපක් කරනවා. ධන රණවිරු පඩියට අමතරව ආම්දුර විශ්වාස කරන්න ආවේ මේ රෝධපුරු ඉඳගෙන අප රුපියල් 45000 5000 වාචක වෙනවා චිත්‍ර ඇදලා. චිත්‍ර ඇදලා කරවල දාන විතරයි. දෙදිවල චිත්‍ර අදින්නේ. ආන්නේවා. මම කියන්නේ මොකද නෙවෙයි. පින්නතුනේ ඒව හරියට නැති තරුණයන්ට. අනිත් එක බලන්න ලස්සන කතාවක් වහාමනේ අද මේ දුක වින්දට ඊළඟ ජීවිතේ මම උපදින්න මේක වැඩි හොඳ නැහැ. ඇයි? සමහරු රටවල නැහැ. ජාතියකට නැහැ. ආගමකට නැහැ. භාෂාවකට නැහැ. අපි හැම දෙයකම වෙනස් වෙනවා. ඒ කකුල් දෙක පොළි රටගෙන යනවා දුවන්නේ. මම කොච්චර ලස්සනද කියලා. එක්තර හරියක් නැති යත්කට මෙච්චර හරියක් දෙනකට කොච්චර හරියක් සුළු කරගන්න පුළුවන් නේ. ආන්නේ තමයි කර්මය කියලා ඒ මැද නැහින මිනිස්සු නෙවෙයි. ඒ කර්මයේ ධර්මයෙන් අවසන් කරන්න පිළිතුරු උත්සාහවත් වෙන්නේ. ඒ නිසා විනාඩි 45ක දේශනාව සීමා කරනවා.
එනිසා පින්වතුනි මේ දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් පුදුම කුසලයන් හැම දිනකටම ධර්ම ශ්‍රවණයේ කුසලයේ නිවන් දොරටුවක් බවට පත් වෙනවා. කස්කරගත් සුධාර කරන්නේ සුමනා රණවීර අපේ ආදරණීය මෑණියන්ට එවාගේම ෆ්‍රැන්සිස් වැස් රණවීර අපේ ආදරණීය පියාණන් වහන්සේට අම්මාගේ තාත්තාගේ දෙපාර්ශ්වයෙන් මේ පරිවර්තක දෙමව්පියන්ට මේ දරුවන්ගේ ආච්‍ය සියල ඇතුළු මේ වරද පරම්පරාව මියගේ සේ කටයුතු ඥාතීන්ට සතරගත ඥාතීන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා. සුමනා රණවීර මෑණියන්ට මේ පින් ලැබේවා. ෆ්‍රැන්සිස් වැස් රණවීර අපේ ආදරණීය තාත්තට මේ පින් ලැබේවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අපේ අමතාර්ථ දෙපළ නිවන් දකීවා නිවනින්ම සැනසේවා. නාතිති දෙමු ධම්මේ නාතේ නමෝ එවාගේම දේවවරුන්ගේ නෑනා මහත්වරුන්ගේ මේ පල්වල සකස් පන්තියේදී ආදරණීය දෙමව්පියන් වහන්සේලාට එයත්න්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු නියතිය සී කටයුතු සියලු ඥාතීන්ට සතරගත ඥාතීන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සංසාර දුක්වල ඒ ඇත්තෝද නිවනින්ම නිවී සැනසෙත්වා. සාදු සාදු. අද බොහෝම ලස්සනට පින්කම සිදු කළා. පිළිවෙලකට සිදු කළා. මල්ලාදී මේ ධර්මාසනයේ සරසලා මේ ධර්මයට කරන පින්කම දර්ශන බුද්ධෝපස්ථානයේ හිටිය අපි හැමදෙනාම මෙතන ගාථා කියන බුද්ධ වන්දනාව සිදු කළා. මේ සියලු ආකාරයෙන් පහළ කරගත්තේ සම්‍යක් දෘෂ්ටික දෙවියන් මේ උතුම් පින් අනුමෝදන් වේවා. සමන් මහත්මයාට බුදුමේ මහත්මියට සඳුන් මහත්මයාට ඒවාගේම නිශාන්ත මහත්මයාට උදේශා මහත්මියට ඒවාගේම නිශාන්ත මහත්මියට මේ පවුලට සම්බන්ධ වෙන පින්වත් දරයන්ට පින්වන්ත උදව්පකාර කර දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට ඥාතීන්ටයි හැම දිනකටම දෙවියෝ ආශිර්වාද කරේවා. දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝද නිවන් දක්වා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්රක්ඛන්තු ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්රක්ඛන්තු ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන්රක්ඛන්තු මංසරා. වන්දනා කරගන්න සෙන්ගාකාර දේශනා ආශිර්වාද කරනවා. සතර දලදා වහන්සේගේ රැකවරණය පින්වත් සම්මදනාත්ම ලැබේවා. දෝණයක් සර්වත්ත දාතෝන් තන්පත් ප්‍රතේතු වංගල මහසෑය අනන්ත ගුණගණයේ ආශිර්වාද ලැබේවා. බුද්ධ ගයා ශුද්ධ භූමියේ වැඩ සිට අපමහා බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ මතින් සකල ක්ලේශයන් ප්‍රහාණය කරනවා. ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වන දවසක් ඒ සත්‍යානුභාව බලයෙන් පින්වත් සම්මදනා විදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පන්නිය ලැබේවා. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචාය චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුර්වන්නෝ සුඛං ආයුරාෝග්‍ය සම්පatti සම්ප සම්පatti අතෝ නිබ්බාන සම්පatti විනාතේ සම්පatti.